right අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා මේ පොකට් ඔප්ෂන් කියන්නේ මොකක්ද සහ මේ platform එකේ කොටසක් ගැන කතා කරා. හරිද? ඒතර මෙතන තියෙන අපේ profile එක, මෙතන තියෙන්නේ අපේ amount එක, මෙතන තියෙන්නේ අපි ඒක recharge කරගන්න, top up කරගන්න විදිය සහ මෙතන තියෙන්නේ ඉස්සලම ඊට යටින් කියන මේ ඩොලර් මාක් එකේ තියෙන්නේ අපි trade එකකට කීයක් දානවද කියලා. දැන් මම පළවෙනි වීඩියෝ එකක් දාලා පෙන්නුවා. අපි දැන් නිකන් දාන්නේ කිසිම ස්ට්‍රැටජි එකක් නැතුව. අපි මෙතන කියන්නේ ඩොලර් 1යි. ඩොලර් 1ක් කියන්නේ ඩොලර් 1ක් තමයි ට්‍රේඩ් එකට වැටෙන්නේ. ට්‍රේඩ් එකට වැටුණ ගමන් මෙතන තියෙන amount එකෙන් අපේ ඩොලර් 1ක් නැතිව යනවා. හරිද? අපි මේකයි අප් එකක් කියලා දාමුකෝ. දැක්කද? 92.740ක් තිබ්බා 91.740ට අඩු වුණා. මම දැම්මේ ඩොලර් 1ක් දැම්මා මෙතනට විනාඩියක් ඇතුළත මේක උඩට යනවා කියලා. හරිද? ඒක කොහොමද මේ තෝරන්නේ? ඒකට ස්ට්‍රැටජිස් තියෙනවා. ඒක ඉස්සරහා වීඩියෝ වලදී අපි කතා කරමු. හරිද? එතකොට ඔයාලට පැහැදිලි ඇති මෙතන amount මේ මෙතන තියෙන්නේ මොකක්ද කියලා. මෙතන තියෙන අපි ට්‍රේඩ් එකකට දාන ගාන මේ ඩොලර් 1යි. එතකොට මෙතන තියෙන්නේ මේ ඔරලෝසු මාක් එකක් ඇඳලා තියෙන්නේ විනාඩි කීයක ට්‍රේඩ් එකක්ද දාන්නේ කියලා. අපි ට්‍රේඩ් එක දැම්මා. ඊට පස්සේ මෙතනින් ට්‍රේඩ් එක වැටුණා. මේ වැටුණ වෙලාවේ ඉඳලා විනාඩියක් ගියාට පස්සේ මාකට් එකේ තියෙන්නේ පහළද උඩද කියන කමත තමයි අපි ට්‍රේඩ් එක වින් කරාද ලොස් වුණාද කියලා තීරණය වෙන්නේ. හරිද? දැන් මම අප් වෙනවා කියලා දැම්මා. හැබැයි ඒක ඩවුන් වෙලා තියෙන්නේ. හරිද? එතකොට අපිට මෙතනින් බලන්න පුළුවන්. අන්න ඒක ලොස් වුණා. හරිද? ලොස් වුණේවා ප්‍රොෆිට් වුණේවා අපිට බලන්න පුළුවන්. මම ඒක කියලා දෙන්නම් පිළිවෙලට. හරිද? දැන් ඒක අපි ලොස් වුණා. හරිද? එතකොට මෙතනින් amount එක සිලෙක්ට් කරා. මෙතනින් time එක සිලෙක්ට් කරා. මේ තින්නේ මෙතන තියෙන්නේ buy හරි sell හරි. buy කියන්නේ උඩට යනවා කියලා අපි කියනවා. sell කියන්නේ පහළට යනවා කියලා කියනවා. හරිද? ඉතින් අපි sell දාමු නිකන්. දැක්කද? මෙතනින් එකක් මේ මෙතනින් ඩොලර් එකක් අඩු වෙලා ට්‍රේඩ් එකට වැටුණා. හරිද? එතකොට අපි sell කියලා දැම්මා. හැබැයි ඒක උඩට යන්නේ. එතකොට අපි ඒක lost වෙනවා. හරිද? අපි lost වෙනවද profit වෙලාද කියලා බලන්නේ මෙතන මේ තියෙන්නේ වැටලා. මෙතන මේ උඩම මෙතන මම වහන් ඉන්නේ එතන. හරිද? ඒක අපි සිලෙක්ට් කරාම open trade close trade කියලා වැටලා තියෙනවා. මේ open trade කියන්නේ දැන් අපි දාපු මේ trade එක තාම යනවා නේ. වල තේරෙනවද? එතකොට විනාඩි 20 තප්පර තව 25යි තියෙන්නේ. හැබැයි මාකට් එක උඩට යනවා. අපි දාලා තියෙන්නේ down එක. මේ යට රීතලේ තියෙන්නේ. එතකොට ඒක lost වෙනවා අනිවා මේ lost නම් lost. හරිද? එතකොට මේ ඒක අනිවාර්ය lost වෙයි. ඒක නිකන් මේ කියන්නේ ඩිමෝ ඉඳලා නිකන් වට කියලා දෙන්න දාන්නේ. ඊට පස්සේ අපිට වැදගත් මේ platform එකේ ඊට යටින් තියෙන icon එක. මේ තියෙන්නේ. හරිද? ඒව කවුරු හරි දාන trade අපිට copy කරන්න පුළුවන්. හරිද? කවුරු හරි දාන trade. මේ copy signal කියන්නේ අපි ඒකට එබුවොත් එම auto trade එකක් වැටිනවා. මේ වැටුණා කියන්නේ මෙතනින් 91ක් තිබ්බේ මෙතන. ඒක දැන් 90ක් වුණා. මේ ඒ ට්‍රේඩ් එක වැටලා. ඒ ට්‍රේඩ් එක කවුරු හරි කෙනෙක් උඩට යනවා කියලා තිබ්බ අපි දැම්මා. හරිද? මේ කොපි කරේ ගමන් මෙතනින් අඩු වෙලා ට්‍රේඩ් එක වටිනවා. ඔන්න බලන්න මෙතන 89. අපි තව එකක් දාමු. එක ට්‍රේඩ් එකක් කොපි කරමු. මම දැන් මේක කොපි කරනවා මෙතන තියෙන ට්‍රේඩ් එක. right දැක්කද? බැලන්ස් එක අඩු වෙලා ට්‍රේඩ් එක වැටෙනවා. එතකොට මේ දෙවෙනි අයිකන් එකෙන් කියන්නේ කාගරි ට්‍රේඩ් එකක් අපිට කොපි කරන්න පුළුවන්. මේතන්ට අතවත් තියන්න එපා. හරිද? මොකද කොයි වගේ මිනිස්සෙක්ද ට්‍රේඩ් කරන්න කියන එක අපි දන්නේ නැහැ. right? කොයි වගේ මිනිස්සෙක්ද ට්‍රේඩ් කරන්න කියන එක අපි දන්නේ නැහැ. හරිද? ඒකින්ද ඒකට අත තියන්න එපා. හරිද? ඒකට අත තියන්න එපා. ඒක ඔච්චර හොඳ මේකක් නෙමෙයි. right? ඊට යටින් තියෙන අයිකන් එක අපි බලමු. මේ අයිකන් එකෙන් තියෙන්නේ මේ මොනවාද? මේ වෙද්දි රෑන්කින් ඉන්න අය. හරිද? රෑන්කින් ඉන්න අය මේ තියෙන්නේ. සේර ගුරු ලෙවල් මේ මගේ ලෙවල් එකේ ඉන්න අය ඉන්න ගුරු. හරිද? එතකොට මෙතන ඉන්නවා මාස්ටර්ස්ලා මේ නිල් පාට. හරිද? තව ගුරු කට්ටිය ඉන්නවා. හරිද? ඉතින් මේ අද දවසේ පැය 24ක් තුල හොයපු ඩොලර්ස් හොඳට හොයපු කට්ටිය කියන්නේ රෑන්කින් වල උඩට ඉන්න අය. මේ උඩම ඉන්න රායි ට්‍රේඩර් කියන කෙනා මේ වෙද්දි එයාගේ ප්‍රොෆිට් එක ඩොලර් 37000ක් තියෙනවා. right? ඩොලර් 37000ක් තියෙනවා.
ඊට යට ගෙන 27000 කර්න් කරලා තියෙනවා. ඊට යට ගෙන 7000 කර්න් කරලා තියෙනවා. ඒ අපිට බලන්න පුළුවන් මේ වෙද්දි කවුද හොඳටම රෑන්කින් වල ඉන්නේ, ඒ කියන්නේ හොඳටම ප්‍රොෆිට් කරලා තියෙන කවුද කියලා. ඉතින් ඒක මේ පැය 24ක් ඇතුළත හරිද? එතකොට මෙතන තියෙන මාක් එක ඔබලා බලපුවාම මේ පහලට යන්න තියෙනවා. හරිද? টপ රෑන්ක් ට්‍රේඩර්ස්ලා ඉන්නවා, টপ 100 ඉන්නවා. ඊට පස්සේ අපිට සර්ච් කරන්න පුළුවන් මොකක් හරි අංකයක් ගහලා, ඒ කියන්නේ එයාගේ ID එක ගහලා අපිට සර්ච් කරන්න පුළුවන් මෙයා දැන් මොන වගේ රෑන්ක් එකකද ඉන්නේ කියලා. ඒ වගේ අපිට බලන්න පුළුවන්. ඉතින් මේක එච්චර ලොකු වැදගත්කමක් නැහැ. ඔයා තනියෙන් ට්‍රේඩ් කරනවා නම් කවුරු ප්‍රොෆිට් කරත් අපිට වැඩක් නැහැ. අපි ප්‍රොෆිට් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒකයි අපේ මේක නේ. අපි ප්‍රොෆිට් කරන්න බෑ. කවුරු මේ ට්‍රේඩ් කරත් කවුරු ප්‍රොෆිට් කරත් ඒක අපිට වැදගත් එකක් නෙමෙයි. හරිද? එතකොට අපි මේ මාක් එක ගැනත් කතා කරා. හරිද? දැන් අපි ඊට යට එක බලමු. ඊට මේ ඊට යට එකත් මේ අපිට ඒක මේ මොනවාද රියල් කියන්නේ ඩිමෝ වලින් කරන්න බෑ. රියල් ට්‍රේඩින් වලින් තමයි කරන්න පුළුවන්. අපි ඒක මේ ටිකකට අපි ස්කිප් කරමු ඒක. right ටිකකට ස්කිප් කරමු. ඊට පස්සේ ඊට යට අර ටූර්නමන්ට් වගේ ඒවා තියෙන ඒවා වැඩි හිතන්න එපා. අපිට පාටිසිපේට් වෙන්න පුළුවන්. අපි ගාණක් ගෙවලා ඉතින් එංගොල්ලන් අපිට දෙනවා ටාගට්ස්. අපි ඒ වැචිව් කරන්න ඕනේ. වැචිව් කරොත් මේ ඉතින් පාටිසිපේෂන් ෆී එක $25ක් අපි $25ක් එංගොල්ලන්ට ගෙවලා අපි මේ මොනවාද කන්ටෙන්ට් එකට මේ ඒ තරඟයට අපි ඇතුළත් වෙන්න ඕනේ. වින් කරොත් ප්‍රයිස් එකක් දෙනවා අපිට $2500. ඉතින් මේවට සල්ලි වේදම් කරන්න එපා. $25 දෙනවා නම් ඔයා තනියෙන් ට්‍රේඩ් කරන්න. මොකද ඒවා අපිට වින් කරන්න මම එකම එක පාරක් $1200ක කොයි ප්‍රයිස් එකක් වින් කරා. ඒ අරෙන්න මාත් අර නිකමට කරේ $20ක් හරි වම ගානක් 15ක්ද කොහෙද. ඒ අරෙන්න මමත් එච්චර වැඩි එලවන්නේ නැහැ ටූර්නමන්ට් පස්සේ. right මේකින්ද ඒකත් අපිට වැදගත් නැහැ. හරිද? ඒතර මේ යට තියෙන එකත් පේන්ඩින් ට්‍රේඩර්ස් ඒක අපිට වැදගත් නැහැ. අපි කතා කරන්නේ නැහැ ඒක. මොකද ඒක මම කරන්නේත් නැහැ. හරිද? අපිට පේන්ඩින් ඕඩර්ස් දාන්න පුළුවන්. ඒක වැඩකුත් නැහැ. හරිද? අපි කතා කරන්නේ බයිනරි විතරයි. හරිද? බයිනරි විතරයි. ඒකින්ද පෙන්ඩින් ට්‍රේඩර්ස් ෆොරෙක්ස් ඒවා මෙතන නැහැ. right ඉතින් ඕක තමයි මේ platform එකේ තත්ත්වය. හරිද? අපි ඉස්සලා අර මෙතනින් අර සිග්නල් දෙකක් කොපි කරගත්තනේ. මම හිතන්නේ මේ දෙක සිලෙක්ට් මේ ප්‍රොෆිට් වුණාද කොහෙද? මේ ඒ දෙක ප්‍රොෆිට් වෙලා. හරිද? ඒ වුණාට ප්‍රොෆිට් වුණා කියලා හේ සිග්නල් පස්සේ යන්න එපා. ඒවා ඉච්චර හොඳ දේවල් නෙමෙයි. හරිද? මොකද තමන් විතරයි විශ්වාසවන්ත වෙන්න ඕනේ මේ සල්ලිත් එක්ක කරන ගනුදෙනුවේදී. නේ? හරි. එහෙනම් මේ දෙවෙනි වීඩියෝ එකනොත් ඔයගලන්ට පැහැදිලි ඇති මේක මොකක්ද කියලා. සාමාන්‍ය දල අදහසක් ගන්න. මොකද කාටවත් 100%ක් මේක තේරුම් යන්නේ නැහැ මුලදී. හරිද? ඒක තමයි. අපිට දන්න දෙයක් ඉගෙන ගන්න ගියාම ඉස්සෙල්ලාම අපබ්‍රංශ වගේනේ. ඕනම දෙයක් අපබ්‍රංශ වගේ හින්දා මේ තේරුම් නැතුණාට කමන්න යම් කිසි දල අදහසක් ඔළුවට ගියා නම් ඒ ඇති දැනට. හරි? එහෙනම් මේ අපි මේ වීඩියෝ එක කට් කරනවා. තුන්වෙනි වීඩියෝ එකෙන් හම්බුමු. තුන්වෙනි වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද හරියට ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න කියලා. right? එහෙනම් හැමෝටම ජය වේවා.